දවසක් මගේ යාළුවෝ හැමෝටම ඔන්න අදත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ආවා මම. මේ වීඩියෝ එකට ඔයාලා ගොඩක් ආස වෙයි. මේ තමයි අපේ සමය එකේ පළවෙනිම පික්නික් එක. ඔන්න වීඩියෝ එක පටන් ගන්නෙම අක්කගේ නංගිගේ සුන්දර වලියකින්. ඒ රින් ලයිට් එකට. නංගි ඒක ගෙනියන්න හදනවා. අක්කිට දෙන්න කැමති නැහැ. හැබැයි නංගි පපාට ඒක ගෙනියන්න ඇත්තටම පහසුයි. ඊපස්සේ තරහ වුණා අක්කිට දෙන්න කිව්ව නිසා. ඊට පස්සේ දැන් එයාට පික්නික් මැට් එකේ තියෙන බෑග් එක දීලා එල්ල ගන්න. එයාව ෂේප් කරගෙන අපි මේ ඇතුළට යන ගම. ඇත්තටම නම් මේ රින් ලයිට් එක ගෙනියන එක හරි කරදරයි. මට තාම මොකුත් ඩිවයිස් එකක් නැහැ ෆෝන් එක හඳව ගන්න. ඉතින් ඔයාලට වීඩියෝ එකක් පෙන්වන්නත් ඕනේ නිසා රින් ලයිට් එකම අරගෙන ආවා. මේ වැඩි ඈතික නෙවෙයි. අපේ ගේ ඉස්සරහම තියෙන පුංචි පාක් එකක්. පාක් එකක් කිව්වට මේක ටිකක් ලොකු කැලයක් ඇත්තටම. මෙතෙන්ට අපි වින්ටර් එකෙත් එනවා. නිතර හුරු පුරුදු තැන. Beautiful painting. Can I take a video of this one? Yeah, you can. Okay, thanks. Thank you. ඉතින් යාළුවනේ අද ආර්ට් ඇකඩමි එකකින් ඇවිල්ලා මෙතන කට්ටියක් පේන්ටින් කර කර ඉන්නවා. ඉතින් එයාලට ඩිස්ටර්බ් නොවෙන්න අපි බොහොම සීරුවෙන් තමයි මේ හරියෙන් ගමන් කරේ. මොකද මේ රටේ අනිත් කෙනාට කරදරයක් නොවෙන්න ජීවත් වෙන එක හරිම ඉහළින් අගය කරන දෙයක්. තව කෙනෙක්ගේ දෙයක් හොයන්නෙත් නැහැ. තව කෙනෙක්ට කරදරයක් වෙන්න බලන්නෙත් නැහැ. ඉතින් මම හරි ආස දෙයක් තමයි ඒක. ඉතින් අපි ඔය පුංචි ෆොටෝවකට මූණ දුන්නා එතන. ඒක තමයි ඔයාලා ඒ දැක්කේ. Nice painting. Sorry? Yeah. It's a very nice one. My name is Amila. Oh. And what's your name? Markina. Markina? Yeah. Okay. Have you just arrived? Yeah, we just arrived. Okay. Have a nice day. You too. Yeah. It's a beautiful place. චිත්‍රයක් වගේ ලස්සන ගවුමක් ඇඳගත්ත ඒ සුදු ආච්චි හරි ලස්සන චිත්‍රයක් අඳමින් හිටියා. මේ රටේ මිනිස්සු තමන්ගේ ජීවිතයේ සැඳෑ සමය හරි ලස්සනට සැනසීමෙන් ගත කරන මිනිස්සු. කොහෙටද අපි ගියේ එදාගන්න පොට් එක? ඉතින් ඔන්න මේ කතා වුණේ අපිට මල් පොකුරක් අරගෙන එන්න බැරි වුණා. ඉතින් අපේ පික්නික් මැට් එක උඩ තියෙන පුංචි පොට් එකට දාගන්න. ඒ ගැන කතා වෙන අතරේ බැලුවාම ගිය අවුරුද්දේ අපි පික්නික් මැට් එක එලාගත්ත තැන අද වෙන ෆැමිලි එකක් ඉන්නවා. ඉතින් ඔයාලට පෙන්වන්න වීඩියෝ එකකුත් ගන්න ඕනේ නිසා අපිත් ඒ ළඟට ගියොත් එයාලට කරදරයි කියලා හිතුන හින්දා අපි ආයෙ හැරිලා දැන් වෙන තැනක් හොයාගන්න මේ යන ගම. ඒ යන අතරේ මේ ඉන්න පුංචි මල් පැංචියෝ ටිකකුත් පෙන්නගෙන යන්න හිතුණා. මෙයා නම් මේ හැම තැනම වැටිච්ච තැන පැලවෙන මලක් ඒ. මගේ ගෙදරත් පහුගිය කාලේ ඔය අතන මෙතන තැන්වල එයා හිටියා. මේ ඔයාලට පෙන්වන්න හිතුවේ 1500 ගණන් වල පරණ ළිඳක්. ඒක සංරක්ෂණය කරගනිමින් ඒගොල්ලෝ පවත්වගෙන යනවා අලුත් පරම්පරාවට පෙන්වන්න. ඉතින් මේ බලන්නකෝ ඈතට දකිද්දි නම් සන්ෆ්ලවර් කියලා ඔයාලට හිතෙයි. ඇත්තටම මේ සන්ෆ්ලවර් නෙවෙයි. මෙයාලට කියන්නේ බ්‍රිටිෂ් වයිල්ඩ් ෆ්ලවර් කියලා. බ්‍රිටිෂ් වයිල්ඩ් ෆ්ලවර් කියලා. සන්ෆ්ලවර් වගේම තමයි. නමුත් සන්ෆ්ලවර් නෙවෙයි. බලන්නකෝ මී මැස්සෝ ගොඩ ඉන්න. ඇත්තටම මාරම විදිහට මේ දවස්වල මී මැස්සෝ ඉන්නවා. හැම මලකම මී මැස්සෝ. ඔයාලට මම මේක පෙන්වන්න හිතුවේ මේ ලස්සන පොකුණක් නන් නෙමෙයි. ඒ වුණාට හිතන්නකෝ හිම වැටෙන රටක මේ වගේ ඕලු මලක්, නෙළුම් මලක්, මානෙල් මලක් දකින්න එකත් පුදුමයිනේ නේද? සීතල කාලෙට මෙයාලා මැරෙනවනේ. ඉතින්
මේ සීතල කාලෙදී කොයි විදිහට මේගොල්ලෝම සංරක්ෂණය කරනවද කියන එක මම දන්නේ නැහැ. ආරක්ෂා කරගන්නවද කියන එක මම දන්නේ නැහැ. නමුත් ඉතින් සමයකේදී මලක් දෙකක් නම් මෙතන මන් දකින්නවම ගිය අවුරුද්දෙත් තිබුණා. මේ අවුරුද්දෙත් තියෙනවා. ඉතින් ඔන්න බලන්නකෝ මේ මැස්සෝ ඉන්නවා. එයාලගේ බණ්ඩි ගෙඩිය හරියත් මල්වල පාටමයි. කහ පාට ඉරි දෙකක් තියෙන්නේ. මං දැක්ක මගේ යාළුවෙක් කියලා තිබ්බ මීමැස්ස ගොඩක්ම කැමති නිල් පාට මල් වලට කියලා. ඒ වුණාට මේ ගාඩන් එකේ මං දැක්කේ වැඩිපුරම යාලා ඉන්නවා කහ පාට මල් උඩ. ඉතින් ඔන්න ඔයාලට මේ මල් ටික පෙන්නන ගම දැන් අපේ මහත්තයා හනිකට බලන්නේ අපේ පික්නික් මැට් එක එලා ගන්න තැනක්. මොකද පුංචි පැංචියෝ දෙන්න දැන් නම් හරි බඩගිනි මහන්සි කියලා කියනවා. මහා දුරක් ආවේ නැති වුණත් මේ පුංචි දුර ඇවිදගෙන ඇවිල්ලා මහන්සිලු. ඔන්න තැනක්. ඉතින් ඔන්න තැනක් හම්බුණා අපිට. අනේ ඉතින් සමා වෙන්න ඕනේ. පික්නික් මැට් එක එලාගෙන බඩු ටික හදාගන්න විදිහ වීඩියෝ කරා. ඒ වුණාට ඒක වීඩියෝ වෙලා නැහැ. මොකද ෆෝන් එක තැනක රඳවලානේ තිබුණේ. ඒක අපි ළඟ තිබුණ නැති නිසා දැක්කේ නැහැ. ඉතින් මම මේ ඔයාලට පෙන්නන්නේ අද උදේම මේ පික්නික් එක එන්න තීරණය කරේ නැගිට්ටටත් පස්සේනේ. ඊට පස්සේ තමයි ටක් ගාලා මේ කේක් එකක් බේක් කරගෙන ආවේ. ඊට පස්සේ ගෙදරදී අයිසින් කරන්න බෑ කේක් එක රස්නේ. අපි මේ එන්න ලෑස්ති උනේ කේක් එක oven එකෙන් අරගෙන තියෙන අතරේ. ඉතින් කේක් එක රස්නෙන් අයිසින් කරගන්න බෑ. පොඩි බබාලා දෙන්නම ආසයි අයිසින් ටිකක් ගාලා කන්න. ඉතින් ඒ නිසා මං කරේ බටර් අයිසින් ටිකක් හදලා කප් එකේ දාගෙන ආවා. මෙතෙන්ට ඇවිල්ලා අයිසින් කරගන්නවා. එතකොට කේක් එක නිමිලා තියෙන්නේ කියලා හිතලා. ඉතින් ඔන්න දැන් කේක් එක මම අයිසින් කරන ගමන් ඉතින් ඔයාලට කියන්න ඕනේ මම කේක් හදුවට මම කේක් අයිසින් කරන්න දක්ෂ කෙනෙක් නෙවෙයි. ඉතින් අපි ඔය ගෙදර තේ එකක් බොන්න හදාගත්තට කේක් එකක් අයිසින් කරන්න නම් දන්නේ නැහැ. ඉතින් ඔය හදාගත්ත අයිසින් ටික උඩින් ගාලා ගොඩාක් අයිසින් ගන්නෙත් නැහැ. මොකද අයිසින් ගොඩාක් කන්නත් හොඳ නැහැනේ සීනිනේ. ඉතින් ඒ නිසා සීනි කෑම අපේ ඇඟට හොඳ නෑ කියලා ඔයාලා දන්නවනේ නේද? සීනි කෑම වැඩිපුර කෑවහම අපේ පෙනුම ටිකක් වයස පෙනුමක් එනවා. ඒ වගේම අපේ හැම එහෙම ටිකක් කැත වෙන්න බලනවා. ඒ නිසා ඔන්න සීනි කනවා නම් ඔයාත් අද ඉඳලා චුට්ටක් සීනි අඩු කරන්න හොඳද? ඉතින් අපි දැන් මේ කේක් එක අයිසින් කරගෙන බලාගෙන හිටියේ ලොකු දූ මල් පොකුරක් අරන් එනකල් අපේ පෝච්චියට දාගන්න. ඉතින් පැංචි තනියම රවුමක් ගිහිල්ලා වටපිටාවේ බලලා ඔන්න ලස්සන මල් අත්තක් කඩාගෙන ආවා. ඔන්න ඉතින් අපේ දැන් පික්නික් එකේ කට්ටියම බඩගිනි කියලා පොඩ්ඩක් කන්න ඉල්ලන වෙලාව. ඒ අතරේ අමිල කෝල් එකක් ගන්න try කරනවා අමිලගේ ලංකාවේ එයාගේ හොඳම යාළුවගේ පුතාට. එයාගේ පුතාගේ අද birthday එක. ඉතින් ලංකාවේද නම් අපි පවුල් දෙක එකටම වගේ නිතරම හමු වුණා, එකටම හිටියා. ඉතින් මේ රටට ආවට පස්සේ අපිට යාළුව දුරකථනයෙන් විතරයි සම්බන්ධ වෙන්නේ. ඉතින් කෝල් එකක් ගන්න try කරාට කතා කරන්න බැරුව ගියා. සමහර වෙලාවට සිග්නල් ප්‍රශ්න තියෙනවා අමිලගේ යාළුවා ඉන්න ගෙවල් පැත්තට. For your health, Amma, they're roasted almonds. ඉතින් ඔන්න ඔහම හරිම සතුටින් කෑම බීම කමින් සෙල්ලම් කරමින් අද දවස අපි ගත කරා.
මෙහි ආවට පස්සේ අපි බ්ලැක් ටී එකක්, ඒ කියන්නේ අපේ ලංකාවේ වචනෙන් අපි කියන්නේ අපි කහට තේ නේ, ප්ලේන් ටී. ඒව අපේ වෙනවා හරිම අඩුයි. මොකද හේතුව කොෆී එකට ඇඩිට් වෙලා වගේ ගතියක් තියෙනවා. නමුත් ඉතින් ඉඩක් ලැබෙන වෙලාවකට කොහොම හරි තේ එකක් බොන්න මං නම් හරි ආසයි. ඒ හින්දා අපි අද මෙහෙට හදාගෙන ආවේ තේ. Was it that මට big? ඉතින් Can I ලංකාවේ drink තේ some එක tea? තරම් රසට දැනෙන්නේ නැහැ. අනේ වන්ද හිත තමයි හිතෙන්නේ. Aki pipinya kana. Very good. Babage olma. It's our sour. I'm a pipinya ka hard gala dena. Hard velada? Nena morala danna. It's okay. Nice. Okay, I'll do that now. I'm lucky that I don't need a stand. I wanna play. Tadi ara balani I wanna play. It's my turn. It's my turn. I have one more chance. I have one more chance. Oh. ජීවිතේ ඇත්තටම මෙහෙම දවසක් මාස 2-3කට සැරයක් හරි තියෙන්න ඕනි කියලායි මම නම් හිතන්නේ. හැබැයි ලංකාවේ ඔයාලට නම් ඊට වැඩිය ගොඩාක් වටින දවස් ගන්න පුළුවන්. මොකද අපිට මෙහෙදි සමයක එන්නේ ඉතින් මාස 3-4යිනේ. ඒ කාලෙදි විතරයි මේ විදිහට එළියට බහැලා සෙල්ලම් කරන්න පුළුවන්. ඔයාලට ඉතින් ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ නැහැ. ඔයාලට අවුරුද්දේ ඕනම වෙලාවක මේ වගේ අවස්ථාවක් අරගන්න පුළුවන්. ඒ chance එක තියෙනවා. අපි වින්ටර් එකේදී ගොඩක් වෙලාවට ඉතින් මෙහෙම එළියට පොඩ්ඩක් ආවත් වැඩි වෙලා ඉන්නේ නැහැ. ඉක්මනින් හැරිලා ආපහු ගෙදර යනවා. මොකද සීතල වැඩි, එළියේ ඉන්න අමාරුයි. වින්ටර් එකේදී ඉතින් තියෙන එකම රාජකාරිය වැඩට යනවා එනවා. කන්න බොන්න අවශ්‍ය බඩු ටික ගන්න සුපර් මාකට් යනවා. ඔය කතන්දර ටික තමයි. මේ වගේ එළියට ඇවිල්ලා සතුටු වෙන්න පුළුවන් මාස කිහිපයයි තියෙන්නේ. ඉතින් ඒ කොහොම වුණත් ඒ හැම ඍතුවකම එක එක ලස්සන දේවල් තියෙනවා. ඒ ලස්සන විඳ ගනිමින් ඒ හැම ඍතුවක්ම සුන්දරයි කියන එක අපේ හදවතට දීලා ඒත් එක්කලා සතුටින් ඉන්න තමයි අපි බලන්නේ. ආපු මුල්ම කාලේ නම් වින්ටර් එක හරිම අපහසු දෙයක් විදිහට දැනුණත් දැන් ඉතින් මේ හැම දෙයකටම ටික ටික පුරුදු වෙගෙන යන ගම. ඉතින් මේ තමයි මෙහි ජීවිතේ. හැබැයි ලංකාවේ ඉන්න ඔයාට ඊටත් වැඩිය ලස්සන සුන්දර ජීවිතයක් තියෙනවා. මොකද ඔයාට අවුරුද්දේ ඕනම වෙලාවක ඕනම කාලෙක ලස්සනට එළියට බහැලා මේ වගේ ගමනක් යන්න එන්න පුළුවන්. ඒ නිසා ඒ ලැබිලා තියෙන අවස්ථාව නම් මගහැරව ගන්න එපා. මොකද අපි දන්නේ අපේ ජීවිතේ කොච්චර කාලයකටද අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා නේද? මේ විශ්වය අපිට දීලා තියෙන පුංචි කාලේ අපි සතුටෙන් සැනසීමෙන් ඉඳලා යමු. ඉතින් මේ කරන්නේ අපේ මහත්තයා මට බෝල් එක කැච් කරන්න බැහැ කියලා ඇද කරනවා. එයා නම් ඉතින් පොඩ්ඩක් දක්ෂ ක්‍රිකට් කෙනෙක්. එයා ලංකාවේ ඉන්නකොට එයාලගේ බැංක් එකේ ටීම් එකට සෙල්ලම් කරා.
ඉස්කෝලේ යන කාලෙත් සෙල්ලම් කරලා තියෙනවා ක්‍රිකට් සෙල්ලම්. ඉතින් එයාට බෙස්ට් බෝලර් කප් එක එහෙම හම්බෙලා තියෙනවා. මෑන් ඔෆ් ද මැච් වෙලා තියෙනවා. ඉතින් එයා ටිකක් දක්ෂ ක්‍රීඩකයෙක්. ඉතින් අපිට එහෙම බැරි නිසා එයා ඔය අපිට පුළුවන් තරම් ඇද කර පාර දිදී තමයි කැච් කරන්න පුරුදු කරන්නේ. ඔයාලටත් ඇතිනේ මේ වගේ හස්බන්ඩ්ලා. එකයි කාලෙට මට අපොයින්ට්මන්ට් එකක් තියෙනවා. තාත්ති එකට 5යි. මෙයා හේසල තියන්න අර හරි. මේ හරි. ඇහැට? very good. Yeah. Wow. Oh. මේ බ්‍රාන්ච් එකද? තාත්ති මගේ ෆොටෝ එකක් දෙකක් ගන්නකෝ. 5 seconds. 1 2 3 4 5 6 7 8 9 10 11. ඉතින් ඔන්න සතුටු දවසක නිමාව පික්නික් එක අවසාන කරන්නයි හදන්නේ. ගෙදර යන්න මේ සූදානම. මම බඩු ටික අස් කරගන්න අතරේ ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් ආදරෙන් කරන්න හිතුවා. ඉතින් තාමත් ඔයා මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. එතකොට ලබන සතියේ මම දාන වීඩියෝවත් ඉක්මනින්ම ඔයාට බලන්න පුළුවන් වෙයි. ඉතින් යාළුවනේ එහෙනම් ගිහිල්ලා එන්න. සුබ දවසක් ඔයාලා හැමෝටම. ආදරෙන් සතුටින් පරිස්සමෙන් ඉන්න. ඉක්මනින්ම තවත් වීඩියෝ එකක් අරගෙන එනකම්. ඒ හුස්ම ගන්න බැරි වෙයි ළමයට. ශැනු නල්ලන්නේ නා අම්ම කරකවන්න ශැන්න. ශැන්න ඔයා වීඩියෝ කරන අම්ම කරකවන්න. I wanna go now. හොල්ලනකොට ඔයා ගන්න ඕනේ. හේස ගන්න ඕනේ. බලගන්න එන්න ඕන. දැන් ඔයා වීඩියෝ කරන අක්කට අම්මට කියන්න අල්ලන්න. හේස. 1 2 3 4 5 6 7 ආදී ළමයාගේ 9 10. Oh! That's enough. I want to see.
ඉතින් ඔන්න අපි මේ යන්නේ. එහෙනම් ආයෙ දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන එනවා. ඉතින් ඔන්න ආයෙමත් ඉල්ලනවා තාමත් මාව subscribe කරලා නැත්නම් subscribe කරලා තියාගන්න. මේ පෙන්වන්නේ ගිය අවුරුද්දේ අපේ පික්නික් එකේ ෆොටෝ එක.